everyone, welcome back to Chishi and Anu Diaries. Today we are heading from Moratuwa to Tikkaduwa for a quick one-day getaway. We are super excited to show you the beach vibes, spot some turtles and try local foods and enjoy the sunshine. Come along with us for a fun and chill day. और मन हर तीनों दिखिया अपे road trip पे गया මට කියලා තියෙන ඉතින් අපි හොඳට එන්ජොයි කරමු ඉතින්. Okay, then let's go. This is our very first little trip together and it was such a fun and refreshing experience. From laughter, snacks to beautiful views, we made so many memories in just one day. Come join us on this mini adventure and see how it all went. 1 hour later. දැන් අපි මේ බේරුවල අපි උදේට කන නැවතුවා අපි ගත්තා මසාලා හොට් ඩොග්ස් කෑවා ඊට පස්සේ බ්ලූබෙරි චිප් පීසා එකක් ගත්තා තව A few moments later. chocolate voice cake එකකුත් ගත්තා දැන් අපි බ්ලූබෙරි එක නම් කෑවා ඒකේ අන්තිම ෂුට් එක නෑ ඒක රහයි හොඳයි ඒකේ බ්ලූබෙරි කෑලි දැන් අපි කාලා මෙහෙමම යනවා දැන් අපි ගමනේ භාගයක් වගේ ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ කිලෝමීටර් හරියටම භාගයක් වගේ කිලෝමීටර් 40ක් වගේ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම දුරක් තියෙනවා තව යන්න. ඒ කියන්නේ තවත් කිලෝමීටර් 40ක් වගේ තියෙනවා අපිට වික්කඩේට යන්න. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි යන මගදී අපිට ටික දුරක් යද්දි හම්බුණා බෝට් රයිඩ්ස් වලට තැන් කීපයක්ම. ඒකෙන් මුලින්ම අපිට පාලම පහ වුණත් එක්කම හරියටම කොළඹ පැත්තේ ඉඳන් යද්දි දකුණු අත පැත්තේ තියෙනවා ජාලිය බෝට් සර්විස් කියලා තැනක්. අපි මුලින්ම නැවතුනේ එතනින් තමයි. ජාලිය බෝට් සර්විස් එක highly recommend කරන තව කවුරු හරි මේ වීඩියෝ එක බලලා හරි යන්න ඉන්නවා නම් බෝට් රයිඩ් එකකට එයාලගේ සර්විස් එක ඇත්තටම මාරම හොඳයි. අපිට පෙන්වන්න තියෙන ගෙනියන්න තියෙන හැම තැනකටම ගිහිල්ලා අපිට ඕන විදිහට ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ අවට තියෙන දේවල් පෙන්නලා ඒ දේවල් විස්තර කරලා කියලා දෙනවා. බෝට් රයිඩ් එකේදී මුලින්ම හම්බෙන තැන තමයි ෆිෂ් තෙරපි එක. එතකොට ෆිෂ් තෙරපි වලට අපි ගියොත් එක්කෙනෙක්ට රුපියල් 300ක් දෙන්න ඕන. ඒකෙදී අපිට විනාඩි 10ක් 15ක් වගේ කාලයක් කකුල් දෙක දාලා තෙරපි එක කරගන්න පුළුවන්. මට නම් ෆස්ට් ටයිම් තමයි මේ එක්ස්පීරියන්ස් එක හම්බුනේ. හැබැයි මම චුට්ටක් විතර මුලදී බය වුණා. මොකද මාළුවෝ චූටි මාළුවෝ ඇවිල්ලා අපි අර කකුලේ තියෙන මැරුණ සෛල තමයි කන්නේ. එතකොට ඒක ඒගොල්ලෝ ඇවිල්ලා වඩ වෙලා ඒක කද්දි චුට්ටක් විතර කුචි වගේ දැනෙනවා. ෆිෂ් තෙරපි එකෙන් පස්සේ අපි ආයෙත් අපේ බෝට් රයිඩ් එක ස්ටාර්ට් කරා. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමට කාරණා රාගමන රහසෙන් පාවී ගියා සේයාවුනා ඒරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉසිහෝක මාන රන්දනා අපි ආපු සෙකන්ඩ් ප්ලේස් එක තමයි සිනමන් අයිලන්ඩ් එකට. සිනමන් අයිලන්ඩ් එකට ආවහම ඔයාලට මුලින්ම හම්බ වෙනවා කුරුඳු වලින් හදපු තේ එකක්. තේ එකක් නේ කුරුඳු තේ try කරනවා. ගයි ආන්ටි කෙනෙක්ට පෙන්නන කුරුඳු කොහොමද හදන්නේ කියන්නේ කුරුඳු පොතු යවලා ඒක තලන්න ඕනද. ඊට පස්සේ තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ගොඩක් තියෙනවා. මොකක් හරි යන්නේ. ගොඩක් තියෙනවා. මොන? කුරුඳු. කඩෙන් ගේන්නේ. කඩේ. ඊළඟ පොතු වරේ. දැන් ඉවරයි. ඔක තමයි කුරුඳු පොත්. Thank you, auntie. දැන්
අපි මේක. තියලා දෙන්න. ඕනේ. ඔය වගේ පවන තියන්න. අවුයි තියන්න ඕන. අවුයි තිබ්බම සුවඳක් යනවා ගුණෙත් නැහැ. මම වෙලිත් ගන්න ඔයගොල්ලෝ කඩන්නේ ගන්න හොඳනේ. දැන් කඩේක සුවඳයි නේද ගොඩ? ඔව්. මොන හරි දාලා. ඒ කියන්නේ අපි කඩේට යනකොට එන්න සුවඳක් එන්නේ හොඳ වෙලා මේක සුවඳ තියෙනවා. ගොඩක් සුවඳ සුවඳක් තියෙනවා. තියෙනවා. නේද? දැන් මේ සුවඳ එනවා පොඩි කරනවා නම් ඒකට තව වෙනවා. මේක සුවඳ යන්න අපි පොඩි කරන්න ඕන. දැන් මොකද නැහැ. සුවඳයි. ඒ කියන්නේ කඩේ ගහනවා ගෙන්දක. ගෙන්දගම්. සුවඳයි ලස්සනට පාට හිටින්නයි නරක නෙවෙන්නයි. ඒකට ඒක හොඳ නැද්ද? ඒකට ඒවා කබන් අහන්න හොඳ නැහැ. ඒවල දානවනේ මේවා. ගෙන්දගම් කියන්නේ වලදා කියන්නේ. ඒවා දැම්මම මේක ලස්සනයි පාටයි හොඳට දින හොඳ. ඔලේ කොහොමද දැක්කේ කොහොමද? සරයි කියන අර අපි ඉබ්බහමද සර? ඔය නිකම් එන්නේ. ඔව් නෑ මං කියන අර හැමේ ගෑවහම දැවිල්ලක් වගේ එහෙම මොකද නෑ. ටිකක් තියෙන පොඩ්ඩක් වගේ. මට දැනෙන්නේ ඔයාලට තේරෙනවද? දැම්ම කාපු හැටි නේ. ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ අතේ ගෑවට නෑ මේ නාස්සල දනවලට ඇස්සල ඒ වගේ දනවල තමයි දැවිල්ල. දැවිල්ල පස්සේ. ඔව් මගේ නහය චුට්ට දෙන්න දාලා අර සුවඳ බලන්නේ. තෙල් එක හොඳ හැම මිස්සාවට දැන් අපි මේ උගුර දෙන්න උගුර දිල්ල ගන්නවට සුවඳයි කියලා. අනද මෙයාට හොඳයි මේ තල්පොට් එකක් කුම මේ අතපය එකක් කුම තුන්ටි එකක් කුම ඒවට සුවඳයි. ගාලත් ගන්න මේක දැවිල්ල. දැවිල්ලයි. ටිකක් දැවිල්ලයි මේ ඇස්සල ආර මේ කාලතුන් දැවිල්ල ඇස්සල මහතේ ගන්නද කියලා අහන්න ගලනවා දැන් මේ ගන්න බලන්නේ යටපස්සේ ඔව් උඩ පොත අයින් කරලා වේලනවා. නෑ කලන්නේද? කලන්නසෝ. සිනමන් අයිලන්ඩ් එක බලලා ඉවර වෙලා ඊළඟට අපි ගියේ සුව සමාධි ආරාමයට. तुम्हें देखो ना ये क्या हो गया तुम्हारा हो मैं और तुम मेरा न हो तुम्हें क्या कहूँ कि दिन में हुई कैसे चांदनी से तुम मेरी यादों में रहना कभी अलविदा ना कहना कभी अलविदा ना कहना कभी अलविदा ना कहना බෝට් රයිඩ් එකේ යද්දී ඔයාලට මෙන්න මේ වගේ පාලම් දෙක තුනක්ම හම්බ වෙනවා. එතකොට වෙනදට ඔයාලා පාලම උඩින් යන්නේ. මෙන්න මේ බෝට් රයිඩ් එකේ යද්දී ඔයාලට අනිවාර්යෙන්ම
පාලමයට මොන වගේද කියලා එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. හැබැයි මතක ඇති ඔයාලා යද්දී ඔළුව ටිකක් පහත් කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට හම්බෙනවා මෙන්න මේ සතපහ දුව කියන තැන. ඒක ඇවිල්ලා අවුරුදු 800ක් විතර පරණ තැනක් කියලා තමයි අපිට නම් කිව්වේ. ඒ වගේම ඒ යන මග ඕගොල්ලන්ට ඔලු දෙකේ පොල් ගහකුත් බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අන්තිම හරියද හම්බෙනවා ලස්සන කඩලාන ශාක තියෙන තැනක්. ඔයාලට කැමති විදිහට ෆොටෝස් ටිකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ boat ride ගමන ඉවර වුණේ. So we are going to start our little trip again. හික්කඩුව පැත්තට යද්දී හම්බෙන තවත් විශේෂ තැනක් තමයි සීනිගම දේවාලය. සීනිගම දේවාලයේ අලුත් කොටස තමයි පාරායනෙන් අපිට යන්න පුළුවන් විදිහට තියෙන්නේ. හැබැයි සීනිගම දේවාලයේ දැන් අලුත් කොටසේ පිටිපස්සේ තියෙන මුහුදේ අපිට පුළුවන් බලන්න ඈතින් පේනවා පරණ සීනිගම දේවාලය. ඔයාලට කැමති නම් ඒ පරණ සීනිගම දේවාලයටත් යන්න පුළුවන්. මුහුදයින තියෙන බෝට් එකක්. ඒකෙන් තමයි පරණ සීනිගම දේවාලයට යන්න ඕන අය එක්කන් යන්න. අපිට නම් එදා යන්න වුණේ නැහැ. මොකද අපිට තිබ්බ වෙලාවත් එක්ක යන්න ටිකක් අමාරු වුණා. මොකද අපි තව තැන් කීපයකට යන්න ඕන කම තිබ්බ නිසා. මෙතනදී ඔයාලට පේනවා ඈතින් තියෙන්නේ අන්න ඒ පරණ සීනිගම දේවාලය අර මම කිව්වා. ආයෙමත් අපි ගමන පටන් ගන්න අපි ගියා ලන්ච් එක ගන්න තැනක් හොයාගෙන මමාස් රෙස්ටෝරන්ට් කියන තැනට. ඒක තියෙන්නේ හික්කඩුවේ. මම යන්න කලින් හික්කඩුවේ හොඳ ප්ලේසස් ටිකක් ඒ කියන්නේ අපිට විසිට් කරන්නයි ලන්ච් එක ගන්නවා නම් හොඳ රෙස්ටෝරන්ට් එකකුයි මම TikTok එකේ එහෙම බලලා තමයි තැනක් සිලෙක්ට් කරගත්තේ. එතකොට මට රිවිව්ස් වලින් වැටුණා මමාස් රෙස්ටෝරන්ට් එකට කට්ටිය ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඒකේ ලොකේෂන් එකත් හොඳයි, කෑම බීමත් හොඳයි කියලා රිවිව්ස් එහෙම දාලා තියෙනවා. ඒ නිසා අපි දෙන්න හිතුවා මමාස් රෙස්ටෝරන්ට් එකට ගිහින් බලන්න. පෙරදා ආදර මාලගින් නැති සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ අවසන්දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුවේ අවසන්දාමල් වැස්සේ තෙමුණා. And then finally we went to the beach. ඔගොල්ලන්ට හික්කඩුව යද්දී අනිවාර්යයෙන්ම හම්බ වෙන තවත් තැනක් තමයි Turtle Beach. ඔයාලට පුළුවන් ගිහිල්ලා කැස්බෑවුන්ට කන්න දාලා එයාලව අත ගන්න එපා කියලා සමහරක් අය කියනවා. මම දන්නේ නැහැ එහෙම ලොකුවට හේතුව. අත ගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒක ඉන්නා නම් හොඳයි කියලා මාත් හිතනවා. එයාලට කන්න දාන්න පුළුවන්. එයාලට කන්න දාලා එයාලව දකින්න පුළුවන්. එයාලගේ ෆොටෝස් එහෙම ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි වෙනද වගේම රැල්ල ටිකක් පාගලා සිප්පි කටු ටිකකුත් අහුලලා මොහොතේ ඉඳලා හවස් වෙන්න කලින් 5ට 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 5ට
පීදුන්නේ හිනකැන්දු නිලුවල්නේ නේත්‍රාමනරම් රැකාලේ සේදවන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්වල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිපාවේ තාරකාරිතී සිනාවන් ආස්කුස මෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ අතර කේන්දරේ පාලෝ කියලා නුඹ ළඟදී දැනුනේ නෑ මට නම් පාලෝ ග්‍රහයෝ නැතුවාලෝ නුඹගේ නිසි පරිදි මට නම් නෑ නුඹේ අඩුපාඩෝ මේ දුරු ගමනේ ඔබේ දැතේ වෙලිලා බවයේ සැරිසරයි වෙලා පෙම් දිවි සටනේ නොයමී පැරදිලා මා නුඹ ගත්තෙමි දිවුරා ගෙදර යන මගදී අපිට හික්කඩුව ටවුන් එකේදී හම්බුණ කැෆේ එකක් කැෆේ ඕරා කියලා. ඔයාලටත් පුළුවන් ඒකට ගිහලා බබල් ටීස් ගන්න, අයිස්ක්‍රීම්ස් ගන්න. ඒ වගේ තවත් කෑම ಜಾති ගොඩක් තියෙනවා. ඔයාලටත් කියොත් ගිහිල්ලා එන්න පුළුවන්. Hope you enjoy this trip as much as we did. Stay tuned for the next one.